ඔව් ඔබට මතක ඇති මම 2024 සැප්තැම්බර් මාසේ 22 රෑ 22 රෑ හෝ 23 නේද අපේ ජනාධිපති ප්‍රතිවල් නිකුත් කරපු දවසේ රෑ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මාධ්‍යවේදී මොකද අනුර පත්වේම ගැන හිතන්නේ කියලා. මම කිව්වා හතුරුයි කියලා. හතුරුයි කියලා මම කිව්වා හැබැයි ඔබතුමා යන්නේ අර ගාලු මෝදර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිවිශාල බලයක් තියෙන තනතුරකට යන්නේ. හැමදාම ওই තනතුරට ගිය මිනිස්සයන්ව ඒ තනතුර විසින් වසඟයට පත් කරගෙන යක්ෂයෙක් බවට පත් කළා. ඔබතුමාව යක්ෂයෙක් බවට පත් කළේ නැත්නම් ඔබතුමාට මේ රටට යම් සේවයක් කරන්න පුළුවන් කියලා. ඒ වගේ මම දන්නවා හැමදාම ලංකා ජනාධිපතිවරුන්ට උන දේ තමයි ජනාධිපතිවරු ගාවල ළඟ ඉන්න අය එතුමා කරන හැම වැඩක්ම හරි හරි කියලා වර්ණනා කරනවා. වර්ණනා කළා එතුමාව විශේෂයෙන් අපි දැක්ක මහින්ද රාජපක්ෂ රජෙක් බවට පත් කළා. කළා මිනිහාගේ බොළුව සම්පූර්ණ විනාශ කළා. සම්පූර්ණ රට විනාශ කළා. ඒක නිසා ජනාධිපතිතුමාට ප්‍රධාන වශයෙන්ම මේ අවුරුද්ද මම හිතන්නේ ඊටාත්ම අමාරුවෙන් ඊටාත්ම ගැටුමෙන් යුක්තව ඒ විශේෂයෙන්ම රාජ්‍ය පාලනය සම්බන්ධව බොහෝ වෙලාවට අත්දැකීම් අඩුව ඒ වගේම ඒගොල්ලෝ ගත්ත රට යම් මට්ටමකට තිබ්බට තාම අපි නායකයවල ඉවර නැති රටක් අපි නායකයවන්න පටන් ගන්න ඕන රටක් ආර්ථික වර්ධන වේගය අඩුම ගානේ 5%කට වඩා තියෙන රටක්. ඒක නිසා මම හිතන්නේ රටේ ආර්ථික වර්ධනය වැඩි කර ගැනීම සඳහා පියවර ගන්නවා නම් ඉතාමත්ම හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ.